අයිබෝන් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මාව සබස්ක්‍රයිබ් කළ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අද මම ඔයාලත් එක්ක යන්නේ කතරගම. ඉතින් අතරමං නොවී යමු එහෙනම්. අපි හැමෝම දන්න විදිහට කතරගම කියන්නේ ආගමික සංස්කෘතික වගේම ස්වභාවික සෞන්දර්යයත් එක්ක එකට එකතු වුණු අපූර්ව ප්‍රදේශයක්. විවිධ ආගමික අදහස් ඇති අය එකට එකතු වුණු කේන්ද්‍රස්ථානයක් හැටියට කතරගම හඳුන්වන්න පුළුවන්. ඔයාලා දකින මේ මැණික් ගඟ බොහෝ බැතිමතුන් පිරිසිදු වී පූජාවන්ට සහභාගී වීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම කතරගම මහ දේවාලයේ පූජාව අවස්ථාවේදී මේ නදිය බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. මේ සුන්දර පාරිසරික සෞන්දර්යය නරඹන්න සුදුසුම කාල ගුණයක් අපි ගිය දවසේ අපිට අත්විඳින්න ලැබුණා. පරිසරය විඳිමින් ගිය අපිට ළඟ ගහක හිටපු කෑදැත්තන් දෙදෙනෙකුත් දකින්න ලැබුණා. බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සෑම බැතිමතෙක්ම තම තමන්ගේ ආගමානුකූලව කතරගම දෙවියන් අදහන නිසා මේ ස්ථානය ලංකාවේ ජාතීන්ගේ එකමුතුව පෙන්වන ඉතාමත්ම වැදගත් ස්ථානයක් කියලා කියන්න පුළුවන්. අපි දැන් මේ ඇතුල් වෙන්නේ රුහුණු මහා කතරගම දේවාල භූමියට. කතරගම දේවාලය වගේම කතරගමට යන හැමෝටම තවත් විශේෂිත ස්ථානයක් තමයි කතරගම කිරිවෙහෙර. අපිත් මුලින්ම ගියේ කිරිවෙහෙර වැඳ පුදා ගන්න. කතරගම දේවාලයේ හවස පූජාවට තව වෙලාවක් තියෙනවා. ඒ නිසා අපි හිමින් කිරිවෙහෙර වැඳ පුදා ගන්න ගියා. මෙතනින් මේ ඇතුල් වෙන්නේ කතරගම කිරිවෙහෙර පූජා භූමියට.
කිරිවෙහෙර වැඳ පුදාගෙන අපි යනවා දැන් කතරගම දේවාලයේ හවස පූජාවට සහභාගී වෙන්න. කතරගම පැවැත්වෙන විශේෂම උත්සවය බලාගන්න පුළුවන් වෙන්නේ ජූලි අගෝස්තු මාසවල. එයින් ප්‍රධාන වෙන්නේ කතරගම පෙරහැර, මීට අමතරව ගිනිමත ඇවිදීම, කාවඩි නැටුම් වගේම පාද යාත්‍රාව ඒ කාලයට විශේෂයි. මේ කවඩි අතින් උසලාගෙන නටන මේ නැටුමත් කතරගම දෙවියන් උදෙසා කරන එක් පූජාවක්. මේ කාවැඩි නැටුමිනුත් ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ කතරගම දෙවියන් උදෙසා ඇති බැතිමත් බව. කතරගම උත්සව කාලය ගැන සඳහන් කරනකොට කියවෙන ප්‍රධාන අංගවලින් එකක් තමයි මේ පාදයාත්‍රාව. පාදයාත්‍රාව ජුනු මාසයේ මුල වගේ සිට ලංකාවේ උතුරු සහ නැගෙනහිර සිටින ද්‍රවිඩ ජාතිකයින් කතරගමට පයින්නේමෙන් දෙවියන්ට කරන උපහාරයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. දැන් මේ පාදයාත්‍රාවට අනික් ප්‍රදේශවලින් වගේම විදේශිකයින්ද සහභාගී වෙනවා. මේ පාදයාත්‍රාවේ විශේෂම දෙයක් හැටියට මම දකින්නේ මේ ගමන යන අයට යාල වනෝද්‍යානයේ මැදින් පාදයාත්‍රාවේ යෙදෙන්න දින 10ක වගේ කාලයක් අවසර ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් යාල යන්න ඕනේ වාහනයක. නමුත් මේ කාල සීමාව ඇතුළත ඇවිදගෙන යන්න පුළුවන්. පරිසරය අත්විඳින්න කැමති කෙනෙකුට ලැබෙන අනගි අවස්ථාවක් ඒක නම්. හැබැයි මේ උත්සව කාලයට ඒ කියන්නේ අවුරුද්දේ ජූලි අගෝස්තු කාලයට බොහෝ බැතිමතුන් කතරගමට එන කාලයක්. ඒත් මේ කාලයට බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යන නිසා නවාතැන් සොයා ගැනීම, ඒ වගේම පුද පූජා පවත්වන්න වැනි දේවල් නිසා ඇතිවෙන අපහසුතාව ගැන හිතුවොත්
ජනවාරී ඉඳලා මාර්තු වගේ කාලේ ආවොත් ඊටාම නිදහසේ සාමකාමීව පුද පූජා පවත්වලා හිතේ සතුටින් කාලය ගත කරලා යන්න පුළුවන් වේවි කියලා මට නම් හිතෙනවා. හවස පූජාවේදී මේ ප්‍රථමයෙන්ම රැගෙන එන්නේ බුදුන් උදෙසා පූජා කරන හවස ගිලන්පස බුද්ධ පූජාව. ඊට පසුව තමයි දෙවියන් උදෙසා කරන පූජාව රැගෙන එන්නේ. ඉතින් අදත් මාත් එක්ක මේ චාරිකාවේ යෙදුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම කඳ සුරිඳුගේ පිහිටයි. ස්තුතියි.